අයියෝ ඇයි ගහන්නේ ආ? හරි හරි මේ ඔයා යන්නකො මං එන්න. අයියෝ ඒ ගමන මොකද මේ කෝල් කරන්නේ? කසුන්නේ කෝල් කරන්නේ. ඔව් කසුන් මේ කියපන්කෝ ඇයි කතා කරේ? මේ මං කතා කරේ අවුරුද්දට ඉස්සෙල්ලා අපේ ගෙදර පාටියක් තියෙනවා අද හවසට මේ උඹත් වරින් යාළු සෙට් එකක් දෙනවා. අඩේ අවුරුද්දට ඉස්සෙල්ලා මොකද බං පාටි තියන්නේ? කමන්නේ උඹ කියන එක එන්නම්කෝ. උඹලා ගෙදර පාටියට නෑපිත් කොහමද? හරි එහෙනම් හවස 4 එකක් ගමු ඈ. දැන් නැගිට්ට විතරක් නෙවෙයිනේ පාටියට යන්න ගෙදරින් පර්මිෂන් ගන්නත් එපේ. අහලා බලමු ගිහිල්ලා. මේ අවුරුද්දට ඉස්සෙල්ලා පාටි තියනවා කිව්වොත් එහෙම යන්න දෙයිද දන්නේ නැහැ. බලමුකෝ. හෙමීට ෂේප් එකේ වචනේ දාලා බලන්න ඕන. යන්න නොදී නම් ඉන්නේ යන්න දෙනවා. මොකද නිකන් ඔබ සබන් කාපු ගුඩුවා වගේ මේ ඔළුව නමාගෙන ඉන්නේ. නෑ අර කසුල්ලගේ ගෙදර තියනවලු අද අවුරුදු පාටියක්. ඒකට මං යන්නද කියලා අහන්න ආවේ. ගිහින් එන්නකෝ. මම ඔය දැක්කම අවුරුද්දට කලින් අවුරුදු පාටි තියෙනවා. මටත් හිතා ගන්න බෑ අවුරුද්දට කලින් ඒ අවුරුදු පාටි තියෙන්නේ කියලා. ඒත් ඉතින් ඌ එන්න කිව්ව එක යන්න එපේ. උන්ගේ පිස්සු වැඩ. ඕනම ගොඩක් කරගත්තායි මට මොකෝ. මේ සැමනා මේ කෑම මේසේ වැඩ ටික හරියට සිද්ධ වෙනව නේද? මේ පොඩ්ඩක් බලලා ඒ ටික කරලා දියන්කෝ බං. උදව්වක් විදියට. ඉතින් දන්නවනේ කසුන් මේ සැමන වැඩක් කරොත් එහෙම සැමන වැඩක් කරොත් සැමන්ටින් වගේ හයියයි වැඩේ. මේ බයිලා කියවන්න තු වැඩේ කරන්නකෝ. ආයිතින් අපි ගානේ ඕගලන්ට ඉතින් පාටිය හවසට ඉතින් බඩ පැලෙන්න කන්න පුළුවන් උඹලට. ඒකනේ බං කසුන් අපි ඇවිල්ලා උඹලට උදව් කරන්නේ කලින්ම. මේ සැමන මේ මෙන්න මේ කබඩ් එකේ ලීවල බම් වේයෝ ඉන්නවා බා. එක වේ බම්මට බායි කියනවයි දන්නේ නේ බා. හැපෝ මූත් එක්ක හිටියොත් එහෙනම් මටත් පිස්සු වැදෙනවා. මෙන්න මේ මූ කියන වැඩ ටික කරලා ඉවරලා පාටියට උදව්වක් වෙලා ඉවරලා මේ පාටියේ තියෙන කැම ටික කාලේ යන්නේ කොහොඳයි ඊට වඩා. ගොන් කතා කියන්න එපා කසුන් නේ. හරි යකෝ මම විහිළුවක් කරේ. හෙලෝ යාළුවනේ. සුද්ද නෙමේ. සුද්ද මයිකලයවයි සමනයවයි දෙන්නම එක්කන් ඇවිල්ලානේ. හොඳයි වරෙන්කෝ. පුළුවන් උදව්වක් දියම් බම් මේ තව වැඩ ගොඩක් තියෙනවා ඒකයි. අයිති දන්නවනේ ඉතින්. කන්න පුළුවන් බඩ පැලෙන්නේ නැහැ. මේ ඔය කරන්න තියෙන වැඩ ටික කියහන්කෝ. සුද්දා මයිකල් යමන් මේ කසුන්ට උදව්වක් දෙමු අපි. මේ මයිකල් පොඩ්ඩක් වරෙන්කෝ. ඇයි බං හොට්ටා ඒක නෑ කියලා දැනගත්තොත් නම් මූ මට මෙතනම දාගෙන ගහයි. මොනවාද උඹ කල්පනා කරන්නේ දීපන් 500. අඩෝ මගේ අතින් ඒක නැති වුණා බං. මම උඹට තව සතියකින් දෙන්නද? ඒකෙන් හෙට වැඩක් ගන්න හිටියේ. ඵලයන්කෝ හැබැයි සතියකින් දුන්න නැත්නම් මම තෝගෙන බලා ගන්නම්. ඔන්න හරි කසුන් අපිට පුළුවන් තරමින් ඔන්න වැඩ ටිකක් ඉවර කරා. ඔච්චරයි අපිට කරන්න පුළුවන් ඔය ඇති සුද්ද ඔය ටිකම ඇති උඹලා කරපු උදව්වට. උඹලට අද සලකන්න සුපිරියට රයිස්ද කොට්ටුද ඩෙසර්ට්ද කිරි පැණිද අයිස්ක්‍රීම්ද දෙන්නම් ඔක්කොම. මේ මම පාටියට හදපු කට්ලට් වගේක් තියෙනවා. ඒ කට්ලට් වලින් ටිකක් මම තියලා තිබ්බ ඕගොල්ලන්ට දැන් වැඩ කරලා මහන්සි ඉඳ කන්න. ඒව කාලා බීම ටිකක් බීලා ඉන්නකෝ. අඩෝ කට්ලට් යම. මේ කලබල කරන්න තු ගිහිල්ලා කන්න.
ඔයි මාත් එනවා හිටපන්. මේ කසුන් ඇයි බං? අඩෝ මේ පාටියට මාර සෙනගක් ඇවිල්ලා බං ඈ. කෑම ඉවර වෙයිද? අයියෝ උඹලා බය වෙන්න එපා බං. 500කට විතර හදලා තියෙන්නේ. ඔතන ඇති ඕන්න උපරිම 150ක්වත්. කෑම ඉතුරු නෑ බං. උඹලට ගෙදර ගෙනියන්නත් දෙන්නම්කෝ. මේ කසුන් මේ ලිප කොච්චර ගැහුවත් පත්තු වෙන්නේ නැහැ. මේ මස් හොදටක් ගාලා හදාගන්න මස් එක්ක. මේ ලිප ගැහුවට පත්තු වෙන්නේ නැහැ. මේ ලිපේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිනේ. ඕක නම් මේ ලිපේ ප්‍රශ්නයක්. ඉන්නකෝ මම බලන්න. මේ ඕක පරිස්සමෙන් කරන්න. මොනවාද අනේ මේ මට බය වෙන්න එපා. මම මේ ගෑස් එක උඩ ගින්දර පත්තු කරලා පෙන්නන්නම්. ඉන්නකෝ. මේ ඒක භයානක නැද්ද? බොකුත් අවුලක් නම් වෙන්න දෙන්න එපා. පාටිේ නම් අවුල් යන්න බෑ හොඳේ. ඕන විදිහකට කරන්නකෝ. පුළුවන් වුණොත් එහෙම ගින්දර පත්තු කරන්න එහෙම වෙමු. මොනවාද මේ මට? හරි. මේ සුද්දා පුතා මේ ඕක භයානක වෙන්න පුළුවන්. මං ওই විද්‍යාව කරලා නෑ තමයි. ඒ වුණාට මං දන්න විදිහට ඕක එහෙන භයානකයි ඈ. අයියෝ ඇන්ටි බය වෙන්න නැතුව ඉන්නකෝ. අපි දෙන්නා වැඩේ. හරි. පත්තු කරා.